කෘෂිකර්මාන්තය කියන්නේ ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ආර්ථිකයට ශක්තියක් ලබා දෙන ක්ෂේත්‍රයක්. එම ක්ෂේත්‍රය නවීන තාක්ෂණය සමග ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික කුසලතා ලබා දෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පිහිටවන ලද අනුරාධපුර ගොවිපළ යාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානයේ සිවුරෝද ට්‍රැක්ටර් ක්‍රියා කරවීම හා නඩත්තුව පිළිබඳ දින 10 නේවාසික පුහුණුව සඳහා බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ගොවිපළ යන්ත්‍රෝපකරණ තාක්ෂණ අංශයේ අපද සම්බන්ධ වී ලබාගත් අත්දැකීම් බොහෝය. මෙම ශේෂ්ත්‍ර සංචාරයේදී අපට ට්‍රැක්ටර්වල නඩත්තුව පිළිබඳ මනා දැනුමක් හා ප්‍රායෝගික පුහුණුවක්ද ලබා ගැනීමට හැකියාව ලැබුණි. ප්‍රධාන වශයෙන් දෛනිකව සිදු කරන නඩත්තු කටයුතු වන ඩීසල් පරීක්ෂාව, රේඩියේටරයේ සිසිලන කාරක ද්‍රව පරීක්ෂාව, එන්ජින් ඔයිල් පරීක්ෂාව, ටයර් වල හුලම් පීඩන පරීක්ෂාව, කාර්තු වශයෙන් සිදු කරන බල සම්ප්‍රේෂණ පද්ධතියේ නඩත්තුව, තිරිංග පද්ධතියේ නඩත්තුව වැනි නඩත්තු කටයුතු පිළිබඳව දැනුම වැඩි දියුණු කර ගැනීමටත් ප්‍රායෝගිකව අත්දැක බැලීමටත් අවස්ථාව හිමි විය. තවද එන්ජිමේ සියලු කොටස් පිළිබඳ නැවත නැවතත් ඉගෙන ගැනීමට හැකි වූ අතර එහිදී එන්ජින් ප්‍රධාන වශයෙන් බෙදෙන අභ්‍යන්තර දහන හා බාහිර දහන යන වර්ග දෙක පිළිබඳව හා ඒවායේ දහන ක්‍රියාවලීන් දහනයෙන් පසු බලය සම්ප්‍රේෂණ වන ආකාරය, එන්ජිමේ චලන ක්‍රියාවලීන්, එන්ජිම සෑදී ඇති ආකාර හා කොටස් පිළිබඳව එම ආයතනයෙන් සපයා දී ඇති උපකරණ හා වාහන කොටස් මගින් නිවැරදිව හා ගැටලු නිරාකරණය කර ගනිමින් දැනුම ලබා ගැනීමට හැකි විය. සිවුරෝද ට්‍රැක්ටර් ක්‍රියා කරනුයේ ඩීසල් එන්ජින් මගිනි. මෙම එන්ජින් වල ක්‍රියාකාරීත්වය සහ ට්‍රැක්ටරේ අනෙකුත් සියලු කොටස් වල ක්‍රියාකාරීත්වය නිසියාකාරව තබා ගැනීමට හා බලාපොරොත්තු වන ගුණාත්මක භාවය රඳා පවත්වා ගැනීමට ට්‍රැක්ටරේ නඩත්තුව පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. මෙහිදී පරිශීලකයාගේ අත්පොත පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ වැඩපැය ප්‍රමාණයට නඩත්තු කටයුතු සිදු කළ යුතුයි. මෙම ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනය කිරීමට අපට මෙම ශ්‍රේෂ්ඨ චාරිකාව ඉතා වැදගත් විය. ට්‍රැක්ටරය පිළිබඳව සියලුම ප්‍රායෝගික දැනුම ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨ ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්නා කෘෂි යන්ත්‍රෝපකරණ පිළිබඳව දේශන හා නැරඹීමට අවස්ථාව ලබා දුන් අතර ද්විතීයික හා ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ වලින් කීපයක් වන තැටි නගුල, හැරෝව, රොටවේටරේ සහ මට්ටම් උපකරණ පිළිබඳව අධ්‍යයනය කිරීමටද හැකියාව ලැබුණි. මෙම උපකරණ සිවුරෝද ට්‍රැක්ටරයට ඈතුම් කරගන්නා ආකාරද උපකරණවලට ආවේනික ලෙස ක්‍රමවේද ඇත. මෙම පුහුණුවේදී අපට තනිවම ට්‍රැක්ටරයේ හැසිරවීමට අවස්ථාව ලැබුණු අතර එමගින් ට්‍රැක්ටරයේ ගියර පද්ධතිය හා වේගය පාලනය කර ගනිමින් ආරක්ෂිතව ධාවනය කිරීම පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට හැකි වුණි. තවද ටේලරයක් ට්‍රැක්ටරයට සම්බන්ධ කර ධාවනය කිරීමේදී ටේලරය සමග ට්‍රැක්ටරය නිවැරදිව හැසිරවීම, හැරවීම, පසුපසට ධාවනය සහ බර ප්‍රවාහනයේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වුණි. මීට අමතරව ශේෂ්ත්‍රයේ වැඩ කටයුතු සඳහා යොදා ගන්නා උපකරණ ට්‍රැක්ටරයට සම්බන්ධ කර මඩ ශේෂ්ත්‍රයක වැඩ කිරීමේදී උපකරණය හා ට්‍රැක්ටරය ආරක්ෂිතව හැසිරවීම පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට හැකියාව ලැබුණි. තවද PTO පද්ධතිය භාවිතා කරන ආකාරය හා ශේෂ්ත්‍රයේ තත්ත්වයන් වල උපකරණයේ වේගය, ගැඹුරු පාලනය හා අනතුරු වළක්වා ගනිමින් කාර්යක්ෂමව කටයුතු කිරීම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වුණි. FMTC ආයතනය මගින් කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ට මෙන්ම උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන් හට මෙවැනි වටිනා පුහුණු පාඨමාලා රැසක් ලබා දෙනු ලබයි. බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනය හරහා අපට මෙම ආයතනයේ පුහුණුව ලබා ගැනීමට අවස්ථාව හිමි වූ අතර මෙම පුහුණුව මගින් වෘත්තීය දැනුම, ප්‍රායෝගික කුසලතා හා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පිළිබඳ අවබෝධය සැලකිය යුතු ලෙස වර්ධනය කර ගැනීමට හැකියාව ලැබුණි. එසේම මෙම පුහුණුව අපගේ අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට ඉමහත් පිටුවහලක් වනු ඇතැයි අප විශ්වාස කරමු.